ඉතින් සහෝදරවරණිය මට ගිය සතිය ඔයාලට වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. මගේ තිබුණු වැඩත් එක්ක මම ගොඩක් බිසි වෙලා හිටියේ ගිය සතියේ. ඉතින් මම මේ සතිය ඔයාලට කොහොම හරි වීඩියෝ එකක් අරන් ආවා. මේකයි ඉතින් කට්ටිය thumbnail එක බලලා හිතන ඇති මොකද්ද මේ ඇන්ටික් කියන්නේ කියලා. ඇන්ටික් කියන්නේ මොකද්ද කියලා මම කියන්නම්. මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න ඔයාලට මොකද්ද ඇන්ටික් කියන්නේ කියලා තේරුම් ගන්න පුළුවන් වෙයි. එහෙනම් අපි වැඩි කතාවක් නැතුව යමු වීඩියෝ එකට. ඉතින් ඔක්කොටම කලින් ඔයාලගෙන් තියෙන පුංචි ඉල්ලීමක් කරන්න channel එක subscribe කරපු නැති අයට channel එක subscribe කරන්න කියලා ඉල්ලනවා වගේම වීඩියෝ එක අවසන් වෙනකම්ම බලන්න කියලා පුංචි ඉල්ලීමක් කරනවා. ඉතින් යාළුවනේ මම දැන් අද ඔයාලට ගෙනල්ලා තියෙන වීඩියෝ එකෙන් කියන්නේ මොකද්ද මේ ඇන්ටික් කියන එක ගැනයි. ඇන්ටික් කියන්නේ යාළුවනේ අපි පරවියන්ට ලබා දෙන බෙහෙතක්. ඒ බෙහෙත තමයි ඔයාලා දැකලා ඇති සත්තු කූඩුවේ අපි පරවි කූඩුවකට ගියාට පස්සේ එළියට එනවනේ. එළියට આવම අපිව පොඩ්ඩක් කසන්න ගන්නව නේද? ගෙදරට ගිහිල්ලා ටික වෙලාවක් ඉඳි කසන්න ගන්නවා, පොඩ්ඩක් ඇඟ නලියන්න ගන්නවා. ওই ප්‍රශ්නේ හැමෝටම තියෙන ප්‍රශ්නයක්. ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක් කූඩුවල. අර පොඩ්ඩක් කූඩුවක් ඇතුළට ගිහිල්ලා ටික වෙලාවක් ආවට පස්සේ අපේ ඇඟේ නිකන් සත්තු යනවා වගේ පොඩි එකක් තේරෙනවා නේද? අර ඇඟේ නිකන් අර පරවියන්ගේ ඉන්න සත්තු පොඩ්ඩක් අපේ ඇඟෙත් නලියනවා වගේ කූඩුවල ඉන්න. අන්න ඒකට තමයි මේ මම අද බෙහෙතක් ගෙනාවේ. ඉතින් ඔයාලට මම මේ කියන්නම් මොකක්ද මේ බෙහෙත කියලා. ඒකට කියන මම යූස් කරන ඒකේ ගොඩක් එක කට්ටිය යූස් කරන එක ප්‍රොඩක්ට් තියෙනවා. එතකොට මම යූස් කරන ප්‍රොඩක්ට් එක තමයි ඇන්ටික් කියන එක. ඇත්තටම මේක ගොඩක් සාර්ථක බෙහෙතක් යාළුවනේ. මොකද කිව්වොත් මේක අපි පරවි කූඩුවක සාමාන්‍යයෙන් මාස 6කට පාරක් මේ ඇන්ටික් එක කරොත් කූඩුවට සාමාන්‍යයෙන් ඔයාලා හිතන්නකෝ ඔයාලගේ කූඩුවේ මාස 6කට පාරක් කරනවා කියන්නේ සත්තුන් අර අපේ සත්තුන්ගේ පරවියන්ගේ ඉන්න අර මැක්කෝ අර මේ මැක්කෝ ಜಾති දෙක තුනක් ඒ කියන්නේ මැක්කෝ අර පොඩි සත්තු එක එයාලගේ ඇඟේ ඉන්න එක සත්තු ಜಾති ඉන්නවනේ. ඔයාලා දැකලා ඇතිනේ අර මේ මැස්සෙක් වගේ කෙනෙක් ඉන්නවා. තව පොඩි අර පියාටු වල දාරවල් වල ඉන්නවා පොඩි හීනි දිග මේ සතෙක්. එතකොට මේ ඒ වගේ ඔය එක ಜಾති කොහොමත් ඉන්නවා මේ ඔය වගේ සත්තු ඉන්නවනේ. දැන් ඔය වගේ සත්තු ඔක්කොටම කරන්න පුළුවන් ප්‍රතිකාරයක් තමයි මේ ඇන්ටික් එක. මේක මාස 6කට පාරක් ඔයාලා කූඩුවේ ඉන්න ඔක්කොම සත්තුන්ට කරා කියන්නේ ඔයාලේ කූඩුවේ ඒ සත්තු ඔක්කොම වඳ වෙනවා. එයාලා සාමාන්‍යයෙන් ආයි මාස 6ක් වගේ කිට්ටු වෙනකන් ওই කූඩුවේ හැදෙන්නේ නැහැ. හැබැයි ඉතින් ඒක එහෙම වෙන්නේ ඔයාලා පිටින් සත්තු ගෙනල්ලා ඇතුළට එකපාරට දාන්න නැතුව මේ එයාලවත් යම් කිසි ක්‍රමවේදයකින් ඔයාලා මේ ඇන්ටික් එක මේ කරලා සතෙක් කූඩුවට එකතු කරගන්න එක තමයි මම නම් කරන්නේ. සාමාන්‍ය පිට සතෙක් ගේනකොට ඉතින් ඒ විදිහට ඔයාලා හරියට ඒ ට්‍රීට්මන්ට් ටික කරොත් අනිවාර්යෙන්ම ඔය කූඩුවෙන් මේ සත්තු නැති කරලා දාන්න පුළුවන්. දැන් මට ඇත්තටම මේක ඇන්ටික් කරන එක කාලෙකින් කූඩුවේ කරන්න බැරි වුණා. මොකද මගේ තිබ්බ එක ගෙවල් මාරු කරපු වගේ එක දේවල් වැඩත් එක්ක මට ඇත්තටම මේ දේවල් කරන්න බැරි වුණා පරවියන්ට. ඉතින් මම සත්තු බෝ කරන එක නවත්තලා හිටියා අවුරුදු ගානකින්. අවුරුදු 5ක් වගේ වෙනවා මම මේ කියන්නේ සත්තු එලෝන එක සත්තු බෝ කරන දේවල් ඒ වගේ දේවල් වලින් ඔක්කොම ඈත් වෙලා හිටියේ. ඉතින් මම මේ එතකොට මම ට්‍රීට්මන්ට් කරනවා. ඒ කියන්නේ මට මේ ඇන්ටික් කරන එක මට ගොඩ ලොකු කාලෙකින් කරගන්න බැරි වුණා. ඉතින් මේ දැන් ඒකින්ද සත්තුන්ගේ ඇත්තටම ඒ වගේ නොයෙකුත් අර පොඩි මැස්සෝ නම් මගේ කූඩුවේ කොහොමත් නැහැ. අර පයින් මැස්සෝ జాතියක් ඉන්නේ ඒ වගේ උන්. ඊට පස්සේ අර පොඩි ඔය මේ පියාටු අස්සවල් වල ඉන්න අර දාරවල් වල ඉන්න පොඩි සතෙක් ඉන්නේ. අන්නේ ඒ සත්තු තමයි ඉන්නේ මගේ කූඩුවේ දැන් වැඩිපුරම. ඉතින් ඔය මම කියන හැම සතෙක් මේ ඔය පරංගියන්ගේ ඉන්න හැම මැක්කෝ జాතියකටම මේ බෙහෙතක් තමයි මේ ඇන්ටික් එක. මේක යාළුවනේ මේක අපි පරවියන්ට කරනවා කියන්නේ පරවියන්ගේ ඇඟේ තියෙන මේවා ටික ගියා කියන්නේ පරවියන්ගේ ප්‍රතිශක්තිකරණය හොඳ තත්වයක තියෙනවා. මොකද ඒ සත්තු පරවියන්ගේ ඇඟේ ඉන්නවා කියන්නේ මෙයාලගේ ඇඟවල් වල තියෙන පෝෂණ කොටස් ඒ සත්තු මේ ගන්නවනේ.
එතකොට මේ උන් ඉතින් ජීවත් වෙන්නේ මෙයාලගේ පෝෂක කොටස් ආහාරයට ගෙනනේ. ඊට පස්සේ ඉතින් ඒවා මෙයාලගෙන් මේ ලේබුණවා ඒ වගේ දේවල් හින්දා පරවියන් ගොඩක් දුර්වල වෙනවා කූඩුවල සත්තු. ඉතින් එයාලා දුර්වල වෙනකොට මොකද වෙන්නේ? මේ පරවියන්ගේ ඒ කියන්නේ හොඳ මේ ප්‍රතිශක්තිකරණයක් නැති වෙනවා. ප්‍රතිශක්තිකරණයක් නැති වෙනවා කියන්නේ මේකත් එක හේතුවක් තමයි පරවියන්ගේ මේ වගේ ඉන්න මැස්සෝ වගේ ඔය පොඩි ඔය සත්තු ඉන්නවා කියන්නේ පරවියන් ඉක්මනට ලෙඩ වෙන එක වැඩි. ඒ ලෙඩ වෙන එක නවත්ත ගන්න තව ක්‍රමයක් තමයි මේ වගේ මාස 6කට පාරක් වගේ මේ වගේ කූඩුවේ සත්තු මේ ඉන්නකොට මේ ඇන්ටික් කරන එක. ඉතින් ඔයාලා ඒක අනිවාර්යයෙන්ම කරොත් ඇත්තටම හොඳයි. මම නම් සාමාන්‍යයෙන් දන්න කාලේ නම් මම මේක කරනවා. ඉතින් ඔයාලා මේක කරන්න. ඒ වගේම තව දෙයක් මේක පරවියන්ට විතරක් නෙමෙයි මේක පරවියන්ගේ සත්තු අයින් කරනවා කියන එක අපිටත් හොඳ දෙයක්. මොකද ඔය චූටි සත්තු යාළුවනේ අපේ කන් වලට ඇස් වලට එීම යනවා. ඒක හින්දා ඔය අපි කූඩුව ගාවට පරයි අල්ලද්දී ඒ වගේ කූඩුව ළඟ ඉන්නකොට එයාලා අපේ ඇඟට එනවා. ඒකයි අපි ගෙවල් වලට මේ කූඩුව ළඟ ඉඳලා ගෙදරට ගියාට පස්සේ ඇඟවල් වල කසන්නේ ඒ වගේ දේවල් ඉන්නේ අනිවාර්යයෙන්ම. ඒක ඔයාලගේ සෞඛ්‍යයටත් ඉතාම හොඳ දෙයක් තමයි මේ සත්තුන්ව මේ වගේ ඇන්ටික් වගේ බෙහෙතක් දීලා එයාලගේ සත්තු ඇඟෙන් අයින් කරන එක. ඉතින් මේක මේ ඔයාලා හිතන්නකෝ ඔයාලගේ ගෙදර පොඩි ළමයි ඒ වගේ ළමයි ඉන්නෝනේ. ඒ ළමයිට ඇත්තට මේ වගේ සත්තු ඒ කියන්නේ අපේ මේ කූඩුව හරහා යන්න තියෙන ඉඩකඩ ගොඩක්ම වැඩි. ඒකින්ද පරයි හදනවා නම් අනිවාර්යයෙන්ම ගෙදර කට්ටියගේ සෞඛ්‍ය ගැනත් අපි අනිවාර්යයෙන්ම හිතන්න ඕනේ. ඒක නිසා ඔයාලා මේ දේ හරියටම කරන්න කියලා මම නම් ඉල්ලනවා. ඒ වගේම ඔයාලට මේක කරන්නේ කොහොමද කියලා මම අද වීඩියෝ එකෙන් ගෙනල්ලා තින්නේ. මම ඔයාලට ඒක අන්තිම වෙනකම් බලන්න. මම ඔයාලට ඒක A to Z කියලා දෙන්නම් මේක කොහොමද කරන්න කියලා. එහෙනම් අපි යමු මේක කොහොමද කරන්න කියලා බලන්න. ඉතින් මේ තියෙන්නේ මම මේ කියපු ඇන්ටික් බොටල් එක. මේක තමයි ඇන්ටික් එක කියන්නේ. මේක තමයි බේත. මේක මේ වගේ බොටල් එකක් එන්නේ. මේක රුපියල් 675ක් වගේ වෙන්නේ කඩේ. මේක තමයි මම මේ කාලේ ඉඳන්ම පාවිච්චි කරේ. ඉතින් මම පාවිච්චි කරපු දේවල් විතරයි මම ඔයාලට කියන්නේ. මේක මේ නියමිත මාත්‍රා ප්‍රමාණයක් ගහලා තියෙනවා. ඔයාලා බලන්න සාමාන්‍යයෙන් පරවියන්ට කුකුලන්ට වගේ සත්තුන්ට ලීටරයට මිලිලීටර් 5ක් දාන්න ඕනේ වතුර ලීටරයකට. ඉතින් ඒ හරි මාත්‍රාව ඔයාලා බලලා ඒක දාන්න. ඔයාලගේ ඉන්න සත්තු ප්‍රමාණයත් එක්ක බලලා ඉතින් මෙහෙමයි මගේ ඉන්නේ දැන් සත්තු වැඩි නැති ඉඳ මම මේ වගේ ස්ප්‍රේ බොටල් එකක් තමයි යූස් කරන්නේ. මොකද මට ලීටරයක් වගේ ඇති මේ සත්තු ටික ඔක්කොටම ගහන්න මගේ ගාව දැන් ඉන්න සත්තු ප්‍රමාණය අඩුයි ඉඳා. ඔයාලා වගේ ස්ප්‍රේ බොටල් එකක් ගන්න පුළුවන්. මේ වගේම පොඩි කප් එක එනවා. ඒකේ මිලිලීටර් ගාන ඔයාලට මේ මෙෂර්මන්ට් එක ගන්න. ඊට පස්සේ ඔයාලා වතුර ලීටරයකට ඒකෙන් මම දැන් මෙතන යූස් කරන්නේ මගේ සත්තු ප්‍රමාණයත් එක්ක මිලිලීටර් 5ක් වගේ ලීටරයක් හොඳටම ඇති මට මේ ස්ප්‍රේ බොටල් එකට දාලා. මේ ස්ප්‍රේ බොටල් එකේ හරියටම ලීටරයක් තමයි වතුර ප්‍රමාණය ගන්නෙ. ඊට පස්සේ මේකට මිලිලීටර් 5ක් දාලා මම දැන් මේ කලවම් කරගෙන මම සත්තුන්ට ස්ප්‍රේ කරන ආකාරය ඔයාලට පෙන්නන්නම්. මේ විදියට ඔයාලා අරගෙන මේ වගේ තටු දෙක එයාලගේ මේ විදියට අල්ලගන්න. ඊට පස්සේ ඔයාලා ස්ප්‍රේ එක හදාගන්න මේ අර සාමාන්‍යයෙන් අර ස්ප්‍රේ එකේ අර සැරට වදින්න නැති වෙන්න අර විහිදිලා යන විදියට හදාගන්න ස්ප්‍රේ බොටල් එක. ඊට පස්සේ ওই විදියට ස්ප්‍රේ කරන්න තටු වල තියෙන අර පිහාටු වල තමයි ගොඩක් වෙලාට ඉන්නේ අර මේ අත්තටු වල. ඉතින් ඔන්න ඔය වගේ අත්තටු දෙපැත්තටම ඔය වගේ මෙයාලව හොඳට ස්ප්‍රේ කරගන්න. මේක මම කියන්න ඕනේ මම මෙතන ග්ලව්ස් දෙයක් අත්වලට දැම්මේ නැහැ. ඇත්තටම මේකට ග්ලව්ස් දෙයක් පාවිච්චි කරන්න මට මේ වීඩියෝ එක ගන්න ඕනාවට මට ආයි මේ යන්න බැරි නිසා තමයි මගේ මේ වැඩත් එක්ක මම මේ ග්ලව්ස් දෙයක් නැතුව මේක කරන්නේ. සමහර අයට මේක බෙහෙතක් නිසා මේක ඇත්තටම වසක්නේ. මේක ඇලර්ජික් වෙන්න පුළුවන්. ඇලර්ජි වෙන්න පුළුවන් නිසා තමයි මම කියන්නේ. මේක මේ ගොඩක් අයට ඇලර්ජි වෙන්න පුළුවන්. මට නම් එහෙම ලොකුවට අවුලක් දුනේ නැහැ. මේක අනිවාර්යයෙන්ම ඔයාලා ග්ලව්ස් දෙකක් යූස් කරලා මෙන්න මේ විදියට හොඳට සත්තුන්ට ස්ප්‍රේ කරගන්න. මතක තියාගන්න සත්තුන්ගේ කට මූණ හරියට ඕක ස්ප්‍රේ කරන්න එපා. නැට්ටට ඇඟට මේ ওই විදියට තටු අල්ලලා තටු වලට මේ හොඳට ස්ප්‍රේ කරගන්න.
එක සතා ගානේ අරන් ওই විදියට කරන්න පුළුවන් ඔයාලට. මේ එයාලගේ ඔය නැටි වලයි ඔය අත්තටු දෙකේ තමයි වැඩිපුරම ওই සත්තු ඉන්නේ. ඔන්න ඒ හරියට ඔයාලා හොඳට මේක ස්ප්‍රේ කරගන්න මූණටයි කටයි ස්ප්‍රේ කරන්නේ නැතුව. තව දෙයක් කියන්න ඕනේ ඔයාලා ගාව සත්තු ගොඩක් ඉන්නවනම් මේ වගේ එක එක්කෙනා අරන් ස්ප්‍රේ කරන්න අමාරුයිනේ. මමත් ඒ දවස්වල මං ගාව සත්තු 100කට වගේ ආසන්න ප්‍රමාණයක් ඉද්දි මම මේ කරේ වතුර ලීටර් 2ක් 3ක් අරගෙන ඒකට අවශ්‍ය ප්‍රමාණයට බෙහෙත් එක දාලා පොඩි බේසමකට දාලා සතාගේ ඔළුව වතුර ඇතුළට බස්සන්න නැතුව ඔළුව උඩ තියලා ඇඟ විතරක් වතුර එක ඒ බෙහෙත් කලවම් කරපු වතුර එකට බස්සලා සතාව හොඳට අර යාලා නාන බේසම් තියෙන්නේ බේසමටම දාලා තමයි මම මේව කරේ. එතකොට ඒක ගොඩක් කට්ටියට යූස් කරන්න මේ පුළුවන් මේ මොකද ඒක ලේසි. ගොඩක් අය ඉන්නවනම් ඒ විදියට කරන්න ඔයාලා මම මේකේ කිහිප දෙනේ ඉන්නේ මං ගාව පරයි ඉන්නේ. එතකොට මට මේකෙන් ලීටරයක් කලවම් කරලා මේ බේසමකට දැම්ම කියලා වතුර එක මේ කට්ටියව දාලා ගන්න තරම් එතන වතුර එක මදි. ඒකින්ද මම කරේ මෙහෙම ස්ප්‍රේ කරන එක කීප දෙනෙක් වැඩි සත්තු නැත්තම් ඔයාලට මේ විදියට කරන්න පුළුවන්. ඉතින් මේ විදියට මේ ස්ප්‍රේ කරන්න නෙමෙයි මම කියන්නේ සාමාන්‍යයෙන් ගොඩක් සත්තු ඉන්නවනම් ඔයාලට ඇත්තටම ලේසි අර වගේ වතුර එක ලීටර 3ක් විතර දාගෙන එකපාර මේ බෙහෙත් ටිකක් දාලා ඒකට අවශ්‍ය ප්‍රමාණයට මේ මූණයි කටයි බස්සන්නේ නැතුව වතුර එකට හොඳට සතාව ඇතුළට දාලා මේ ඇඟ තෙමෙන්න දීලා එළියට ගන්න. ඒ විදියට ඔයාලට එක එක්කෙනා වරම් මේ දාන්න පුළුවන්. මේ බාන්න මම දැන් මේ ඒ විදියට මේ ස්ප්‍රේ කරලා දාලා ඉන්නේ දැන් සත්තු. මෙයාලා යාළුවනේ ටික වෙලාවක් යද්දි හොඳටම කසන්න ගන්නවා ඇඟ මෙයාලගේ. ඔහොම හිටියට මොකද මේ නලියනම අර ඇඟේ ඉන්න සත්තුන්ට ඉන්න බෑ මේක ස්ප්‍රේ කරාට පස්සේ. මේ මෙයාලා ඔයාලට පේනවනේ මේ මෙයාලා දැන් ටික ටික කසන්න ගන්න ඕක වැඩි වෙනවා. ඔය තව ටිකක් වෙලා යද්දි ඕක වැඩි වෙනවා. මම බිත්තර රකින්න කට්ටියට සාමාන්‍යයෙන් මේක ස්ප්‍රේ කරන්නේ නැහැ. දැනුත් මම බිත්තර එවලේ කිරිල්ලි රැක හිටියනම් මම කිරිල්ලිට ස්ප්‍රේ කරන්නේ නැතුව කුරුල්ලට විතරයි ස්ප්‍රේ කරේ. ඊට පස්සේ මේ මම මෙතන දැන් මගේ කුකුල්ලෝ ඉන්නවා. කුකුල්ලෝ ටිකටත් එකපාර ගැව්වා. මොකද මෙයාලයි කුකුල්ලෝයි දෙගොල්ලක් හදනවා නම් මේ පරයින්ට විතරක් ගහන්න එපා. මොකද කුකුලන්ගෙන් ආයේ සත්තු යනවා මෙයාලගේ ඇඟට. ඒකින්ද දෙගොල්ලෝ සත්තු ಜಾති දෙගොල්ලක් ඉන්නවනම් දෙගොල්ලොන්ටම ඔක ස්ප්‍රේ කරලා තියාගන්න. නැත්තම් ඒකේ තේරුමක් නැහැ ආයි අරගොල්ලොන්ගෙන් බෝ වෙන නිසා. දැන් බලන්න මේ ටික වෙලාවක් ගියාට පස්සේ මම මේ මෙතන වීඩියෝ එක ආයි අරන් තියෙන්නේ. මෙයාලා බලන්න ඔය කසනවා හොඳටම. මේ ඔය වගේ කසලා මේ අර සත්තු ඔක්කොම මේ යනවා මෙයාලගේ ඇඟවල් වලින්. ඒ කියන්නේ ගොඩක් වෙලාට ඕක මැරෙනවා. ඒ ඇඟේ ඉන්න සත්තු එම්ම මැරෙනවා. මේ ඔය බිත්තර රකින්න කට්ටියට මම කරේ ඒ කියන්නේ එවලේට රකින්න මේ කට්ටියව මං එහෙමම ඒක කරේ නෑ. මොකද මෙයාලට මේ ඉන්න බෑ ටික වෙලාවක් යද්දි. මම බිත්තර රකින්න කිරිල්ලි රකින්නවා නම් කුරුල්ලට විතරයි ස්ප්‍රේ කරේ. බිත්තර රකින්න සත්තු ඉන්නවනම් ඒ බිත්තර රකින්න කෙනාට කරන්නේ නැතුව අනිත් එක්කෙනාට විතරක් ස්ප්‍රේ කරන්න. ඊට පස්සේ දෙන්න මාරු වෙනවනේ. ඒ මාරු වෙන ටයිම් එකට අනිත් කෙනාම අරන් එයාට ස්ප්‍රේ කරන්න. මොකද අර ඕක මේ දැන් ඉඳන් ඉන්න කෙනාට ඕක අරන් ස්ප්‍රේ කරා කියන්නේ එයාට ඉන්න අමාරු. එයාට ඉන්න අමාරු වුණාට පස්සේ එයා ගිහිල්ලා ආයි බිත්තරේ රකින්න ගියාම සමහරකට බිත්තර කඩා ගන්නවා. ඇයි අර ඇඟ නලියන ඉඳ එයාලා හැමතිස්සෙම කසන්න බලනවා. ඒ කසන්න බලනකොට සමහරකට බිත්තර කැඩෙනවා. අර එයාට ඇත්තටම එයාලට දරා ගන්න බැරි තරමට ඕක කසන්න ගන්නවා. මේ ඒකින්ද බිත්තර කැඩෙන්න පුළුවන්. ඒකින්ද දෙන්න මාරු වෙන ටයිම් එක බලලා ඔයාලා මේ ඒ දෙන්නට වෙන වෙනම ස්ප්‍රේ එක කරගන්න. ඉතින් මම දැන් මේ පෙන්නන්නේ ඔයාලට මම කරලා දැන් සතියකට හරියටම මේ ස්ප්‍රේ කරලා සතියකට පස්සේ තමයි මම දැන් මේක ඔයාලට කූඩුව පෙන්නන්නේ. දැන් ඇවිල්ලා සත්තු මෙයාලගෙන්ගේ ඇත්තටම නැහැ. කිසිම සතෙක් නැහැ. මේ ඔයාලා බලන්න. මම මේ ඔයාලට පෙන්නනවා. මම මේ ඔය පෙන්නන්නේ මේ පියාටු වල හොඳ ක්ලීන් වෙලා තියෙන්නේ. දැන් සත්තු කිසිම දෙයක් නැහැ මෙයාලගේ මේ මෙවවල. මේ ඔය මම මේ දවස් සතියකට කලින් මේ පැටියටත් මම වැඩි ස්ප්‍රේ කරන්නේ නැතුව පොඩ්ඩක් තටු වල ගහලා ඔය ස්ප්‍රේ කරපු පැටියෙක් කොයි ඉන්නේ. මේ ඔන්න ඔය බලන්න. ඔය සුදු එක්කෙනෙක් ගත්තම ඔයාලට හොඳට පැහැදිලිව බලා ගන්න පුළුවන් තටු වල. මේ ඔය දැන් ඔය සත්තු නෑ ඇඟවල් වල. ඒ කියන්නේ හොඳටම ඒ කියන්නේ මැක්කු කියන එකක් හොයාගන්න නෑ. අර චූටි අර දාරවල් වල ඉන්නේ පියාටු. එහෙම කිසිම සතෙක් නෑ දැන් මේ කූඩුවෙම.
දැන් ওই විදියට ඔයාලත් අනිවාර්යයෙන්ම කරගන්න සත්තුන්ගේ ලෙඩ හැදෙන එක ගොඩාක්ම අඩු වෙනවා මේ දේ කරාම. මොකද මෙයාලා අර පරපෝෂිත සත්තු මෙයාලගේ ඇඟේ ලේ බොනවා ඒවා කරනකොට මෙයාලා ලෙඩ වෙන ප්‍රවණතාවය වැඩි. ගොඩක්ම අර එක එක ලෙඩවල් වලට ගොදුරු වෙන එක වැඩි. මොකද මෙයාලගේ ඇඟේ ශක්තිය අරුන් උරා ගන්න හින්දා. ඉතින් අනිවාර්යයෙන්ම සතෙක් හොඳ කොල්ඩියකට තියාගන්න පුළුවන් මේ විදිහට මාස 6කට පාරක්වත් ඔයාලා ස්ප්‍රේ කරොත් ඔයාලා මේ වීඩියෝ එකෙන් මං හිතනවා ඔයාලට වටින දෙයක් ගන්න ඇති කියලා. ඔයාලත් කරලා බලන්න. අනිවාර්යයෙන්ම ගෙදර පොඩි ළමයි ඉන්නවනම් මේ දේ කරන්න. මේ මොකද ඔයාලගේ සෞඛ්‍ය ගැනත් හිතන්න ඕනේ, ගෙදර අනිත් අයගේ සෞඛ්‍ය ගැනත් හිතන්න ඕනේ. ඉතින් මං හිතනවා ඔයාලට මේ වීඩියෝ එකෙන් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් ඔයාලගේ අදහසුත් කමෙන්ට් කරන් යන්න. අපි එනන් නැවත තවත් වීඩියෝ එකකින් හමු වෙමු ලබන සතියේ. හැමෝටම එහෙනම් මං සුබ පතනවා.